දවස් 3යි ગેස්ට්‍රයිටිස් ආයේ ජීවිතේට එන්නේ නැහැ. බොහෝ ගෙවල් වල තියෙන දෙයක් තමයි මොනවද මේ? මේවා දෙහි. හැබැයි මේ දවස්වල අපේ පන්සලෙත් ගස් ගණනාවක් තියෙනවා. ඉතින් මේ මිදුල වටේට හැමතැනම වැටිලා තියෙනවා. ඉතින් එතකොට අපේ අංකල් කෙන්දේ අතු ගාලා අර වලට ගිහින් දානවා. හැබැයි මේ දෙහි කියන එකත් හොඳ ඖෂධයක්. ලේ පිරිසිදු කරන ඖෂධයක්. ඊටත් වඩා නියම ප්‍රතිඵලයක් දෙන දෙයක් තියෙනවා මේ දෙහි වලින්. දන්නවද? ગેස්ට්‍රයිටිස් තියෙන කෙනෙක් මේක කරලා බලන්න. උදේ පාන්දර නැගිටලා කට හොදන්න නැතුව කාත් එක්කවත් කතා නොකර දෙහි ගෙඩියක් කපනවා. කපලා දෙහි ගෙඩිය හොඳට මිරිකනවා. මිරිකලා ඒ වතුර ටික බොන්න. මේවා යුස ටික බොන්න කතා නොකර. දවස් 3ක් කරපුවාම ආයේ ජීවිතේටවත් ગેස්ට්‍රයිටිස් කියන රෝගේ මක්සට එන්නේ නැහැ. මේවා හෙළ වෙදකම්. ඒ හෙළ වෙදකමත් එක්ක කෙම් ක්‍රමත් එනවා. ඒක නිසා තමයි අර උදේ පාන්දර කාත් එක්කවත් කතා නොකර ඇවිල්ලා දෙහි ගෙඩිය අරගත්තා. හොඳට මිරිකුවා බිව්වා. දවස් 3යි ગેස්ට්‍රයිටිස් ආයේ ජීවිතේට එන්නේ නැහැ. මේ හෙළ වෙදකම ඉදිරියට අපි රැක ගන්න ඕන. සුළු දේවල් තියෙන කෙම් ක්‍රම, සුළු දේවල් තියෙන හැබැයි ජීවිතාන්තයේ දක්වාම දුක් විඳ අය ඒ හෙළ වෙදකමේ කෙම් ක්‍රමයෙන් ඉක්මනින් සුවය ලබනවා.